අපි දැන් කතා කරන්න යන්නේ ශ්වසන පද්ධතිය ගැන. හරිද? පුතේ මේක ඉතාමත් ඉක්මනින් කරන දෙයක්. ශ්වසන පද්ධතිය ඔක්කොම කවර වුණා කියලා හිතන්න එපා. මතක් වෙන්න මම මේ කරන්නේ මේක බල්ල ඉවර වෙලා ඔයාලා අහපව අච්චුපොත බලන්න ඕන. අනිවාර්යෙන් අච්චුපොත හරි අඳුන නෝට් එක හරි අනිවාර්යෙන් බලන්නම ඕන. හරි. ශ්වසන පද්ධතිය. හරි. එතකොට ශ්වසන පද්ධතිය කියන එක තියෙන්නේ හරිද? සරල අදහස ශ්වසන පද්ධතිය අපිට තියෙන හුස්ම ගන්න සහ හුස්ම පිට කරන. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙනුවෙන්. ඒ තමයි පුංචි පන්ති වල ඉගෙන ගත්ත විදිය. හැබැයි දැන් අපි පුංචි පන්තියෙන් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. හරි. එතකොට අපි මුලින්ම ශ්වසන පද්ධතිය කොටස් ටික අඳුරගනිමුකෝ. ශ්වසන පද්ධතිය වෙන්නේ පුතේ ශ්වසන පද්ධතිය අපිට තියෙනවා කැරි දෙයක් අපි අඳුර ගන්න මොනවාද? මුඛ කුහරය සහ නාස් කුහරය කියන දෙක. මුඛ කුහරය සහ නාස් කුහරය කියන දෙක. මේ මුඛ කුහරය සහ නාස් කුහරය කියන දෙක පුතේ එකතු වෙන ඊට පස්සේ කොතනදීද? හරි පොදු කුටීරයකදී. මේ පොදු කුටීරයට අපි කියනවා මොකද්ද නම? ග්‍රසනිකාව. කද පොදු කුටීරයේ නම ග්‍රසනිකාව. ඊට පස්සේ පුතේ මේ ග්‍රසනිකාවෙන් අර අපේ ආහාර යන බටේ එක පැත්තකටත් හරි ආහාර යන බටේ එක පැත්තකටත් ඊට පස්සේ ශ්වසනයට අදාළ බටේ තව පැත්තකටත් යනවා. අපි හිතමු මේක තමයි අපේ ශ්වසනයට අදාළ බටය. හරි. පුතේ මේ ශ්වසනයට අදාළ වෙන මේ බටය ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. මේක පුතේ පෙනහළු දෙකට යන්න දෙකට වෙන් වෙනවා. දෙපැත්තට බෙදෙනවා මේ බටය. හරි මේ බටේ මෙහෙම දෙපැත්තට බෙදෙනවා. දෙපැත්තට බෙදිලා ඒ බෙදෙන බටය පුතේ ආයෙත් මෙහෙම බෙදෙනවා. ඒ බෙදෙන බටය මෙහෙම ආයෙත් බෙදෙනවා. ඒක මෙච්චරයි කියලා කියන්නේ මම මේ 4-5ක් ඇඳලා ගොඩකට මේක බෙදෙනවා. හරි. ඊට පස්සේ මේ බෙදෙන බට කෙලවරවල් වල මෙහෙම බැලුම් විදිහට ගොඩාක් දේවල් මෙහෙම තියෙනවා. බැලුම් ගොඩාක් මෙහෙම තියෙනවා. හරි මෙහෙම බැලුම් ගොඩක් තියෙනවා. එතකොට මේ බැලුන් ටික එකතු වෙච්ච එකට තමයි පුතේ අපි මේ පෙනහැල්ලක් කියලා කියන්නේ. හරි. පෙනහැල්ලක් කියලා කියන්නේ. සහ ඊට පස්සේ මේ පෙනහැල්ල මේ කියන එක ආරක්ෂා කරගන්න තව දේවල් තියෙනවා. පොඩ්ඩක් මම එතෙන් යන්න කලින් මේ කොටස් ටිකේ නම් ටික ලියලා ඉන්න. බොලියෙන් පුතේ අපේ මේ ග්‍රසනිකාව පාස් කරද්දි ඉස්සර අපිට හම්බ වෙනවා ස්වර තන්තු තියෙන කොටස. ඔයාලා දන්නවා මේ ස්වර තන්තු තියෙන කොටස් තියෙන අපේ කටහඬ නිපදවන්න. අපි මේ ස්වර තන්තු තියෙන කොටසට කියනවා මොකක් කියලාද? ස්වරාලය කියලා. මොකද්ද අපි කියන්නේ? ස්වරාලය. ඊට පස්සේ මේ ස්වරාලයෙන් පස්සේ අපිට හම්බ වෙන කොටසට අපි කියනවා ස්වර තන්තු නැති කොටසට හරි ශ්වාසනාලය. මොකද්ද කියන්නේ? ශ්වාසනාලය. ශ්වාසනාලය දෙකට බෙදෙන මේ බට දෙකට අපි කියනවා මොනවා කියලාද? ශ්වාසනාලිකා. මොනවා කියන්නේ? ශ්වාසනාලිකා. ශ්වාසනාලිකා ආයෙ බෙදලා හැදෙන මේ පොඩි බට වලට අපි කියනවා මොනවාද? අනුශ්වාසනාලිකා. අනුශ්වාසනාලිකා. හරි. ශ්වාසනාලිකා කෙළවරේ තියෙන මේ බැලුම් බෝල වල මොකද්ද කියන වචනය? එයා තමයි වැඩ්ඩා මෙතන. අපි යාට කියනවා කවුරු කියලාද? ගර්ථ කියලා. සහ මෙන්න මේ පෙනහැලු පුතේ වම් පෙනහැල්ල අපි දකුණත පැත්තෙන් වම් පෙනහැල්ල වම් අත පැත්තෙන් දකුණු පෙනහැල්ල තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙයාව ආරක්ෂා කරන්න පුතේ මේකේ පිහිටනවා පර්ශු පද්ධතිය. හරි. පර්ශු පද්ධතිය. ඇට කටු ටිකක් අපිට අහු වෙනවනේ ඒවා. අපි ඒවට කියන්නේ පර්ශු කියලා. හරි පර්ශු. මේ පර්ශු ඔක්කොම පුතේ මැද්දෙන් සෙට් වෙලා තියෙන පපුව මැද්දෙන් අත ගලපුවම හරියට තේරෙනවා. මැද්දෙන් තේරෙන එකතු වෙලා තියෙන මොකටද මේ ඔක්කොම උරතලයට. උරතලයට. ඊට පස්සේ මේ උරතලයේ මේ අපේ මුරස් කුහරය උදර කුහරය වෙන් කරන්න යටින් පිහිටනා මෙහෙම සම්පටලයක්. ඔය වටපිටාවෙන් යන්නේ සද්ද හිතන්න එපා. හරිද? යටින් තියෙන මෙහෙම සම්පටලයක්. ආන් ඒ සම්පටල අපි කියන මොකක් කියලාද? මහා ප්‍රාචීරය. මොකද්ද මේකට අපි කියන්නේ? මහා ප්‍රාචීරය. පුතේ ඔහොම තමයි කොටස් ටික එන්නේ. නාස් කුහරය, මුඛ කුහරය, ඊට පස්සේ ග්‍රසනිකාව, ඊට පස්සේ ස්වරාලය, ඊට පස්සේ ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, ගර්ථ, ආරක්ෂාවට තියෙන ඇටකොටු පර්ශු, පර්ශු එකතු වෙලා මැද තියෙන උරතලය සහ යටෙන් බඩයි උරහිස් කුහරය, උරස් කුහරය වෙන් කරන අපිට තියෙන මොකද්ද? මහා ප්‍රාචීරය. තවම කොටස් නම් කිරීම අපේ ශ්වසන පද්ධතියේ.